හයි කොහොමද ඉතින් ඔයාලට රූබිඩි බයි සුරාජ් මගේ YouTube එක channel එකත් එක්ක එකතු වෙනවා මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ face එකේ look එක 100% වෙනස් කරන ඒ වගේම makeup look එක improve කරන ප්‍රධානම සාධකයක් තමයි contact lenses කියන්නේ. අපි ඒක ගැන අද කතා කරමු. lens එකක් use කරද්දී අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනි කාරණා ගණනාවක් තියෙනවා. ඒ අතර ප්‍රධානම මාතෘකාවක් විදිහට ගන්න පුළුවන් අපේ skin tone එක කෙනාගෙන් කෙනාට පුද්ගලයාගෙන් පුද්ගලයාට අපේ ස්කින් ටෝන් එක වෙනස් වෙනවා. ඉතින් ස්කින් ටෝන් එකත් එක්ක මැච් වෙන විදිහට තමයි අපි contact lens තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ eye lens එක නැත්නම් natural eye lens එකේ ස්වභාවයත් බලපානවා ප්‍රධාන වශයෙන්ම අපි lens එකක් තෝරගෙන යද්දී. ඉතින් අද අපි බලමු අපේ natural lens එකේ ස්වභාවයට අපි පාවිච්චි කරන්න ඕනේ නැත්නම් අපි use කරන්න ඕනේ lens කොහොමද කියලා. ඔයාගේ natural S2 brown shade එකක් නම් honey, grey, olive වගේ colours වලට use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ S2 කළු පාට නම් ඔයාට blue, green, brown වගේ shade එකක් use කරන්න බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා eye lens use කරනකොට අනිවාර්යෙන් අත් දෙක පිටුතු කරලා use කරන්න ඕනේ. ඒ වගේම තමයි solution ඔයා අනිවාර්යෙන්ම use කරන්න ඕනේ. ඉතින් අද අපි බලමු eye lens එකක් use කරන විදිහ සහ change කරන විදිහ ගැන. අනිවාර්යෙන් ඔයාලා lens එකක් use කරන්න කලින් solution දාලම ගන්න. ඒ වගේම තමයි තවත් වැදගත් කාරණයක් කියන්නේ මේ වගේ tool දෙයක් හම්බ වෙනවා වගේ eye lens එකත් එක්ක ඒ දෙක නිතරම use කරන්න ඔයා අතින් use කරන්න නැතු අතින් use කරන්න එපා. නැවුලේ කටේ මම මේ පාටිසයි. යට වෙන්න. අපි මේ වෙනකොට මම eye lens එක change කරන්න ඉවරයි. ඉතින් අපි බලමු කොහොමද ඒක use කරන්න කියලා. අපිට මේ වගේ tool දෙකක් හම්බ වෙනවා. නිතරම මේ tool දෙක මම use කරන්න කියලා ඉස්සරහට කිව්වා. මේ වගේ change කරලා මේ ආකාරයට තමයි දාගන්න ඕනේ. කිසිම වෙලාවක ඇහැ නිතරම පොඩි කරන්න යන්න එපා. මම අවසානට ඒ ගැන කතා කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි lens එක use කරන්නේ. මම අනිත් එකක් දාලා පෙන්නන්නම්. මේ විදිහට තමයි අපි use කරන්නේ. ඉතින් මේක use කරලා කිසි වෙලාවක බය වෙන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ S2 පරිස්සම් කරගන්න නිතරම ඒ ගැන දැනුවත් වෙලා අපි safety ගැන හිතලා තමයි මේ වැඩ ඔක්කොම කරන්න ඕනේ. ඔයාලා දැනුවත් කරන්න ඕනේ තවත් විශේෂ කාරණයක් තමයි සමහරව මේකප් දාලා lens දානවා. ඒක ඒ දේ කරන්න එපා. ඔයාලා අනිවාර්යෙන් මේ මේකප් දාන්න කලින් තමයි lens එක දාගන්න ඕනේ. contact lens දැම්මට පස්සෙත් අපි මේකප් එක දාද්දී විශේෂයෙන් කජල් එක mascara use කරද්දී පරිස්සමෙන් use කරන්න ඕනේ. මොකද අපි contact lens දාලා තියෙන නිසා. හරි අපි දැන් බලමු අපි eye contact lens එක දාලා තියෙන්නේ මේක කොහොමද අපි remove කරන්නේ කියලා. කිසිම වෙලාවක බය වෙන්න එපා. ඉස්සෙල්ලා මේක ඇහෙන් අයින් කරලා. අයින් කරලා ඔයා ගාව තියෙන tool එකේ මේ ආකාරයට අයින් කරලා අපි eye lens දාපු ටැබ් එකටම අපි ආයෙ දාන්න ඕන. මේ ආකාරයට remove කරගන්න පුළුවන්. හරි අපි අවසාන වශයෙන් කතා කරමු eye contact lens use කරද්දී safety ගැන ප්‍රධාන වශයෙන් අපි වැදගත් වෙන්න ඕනේ.
ඒ වගේම තමයි eye contact lens use කරද්දී අපි අපේ skin tone එකට ඒ වගේම තමයි අපේ eye lens natural lens වල කලයකට match වෙන්න අපි use කරන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි eye contact lens use කරද්දී safety ගැන වැදගත් වෙන එක ඉතාමත් වැදගත් කාරණයක්. ඉතින් කවදාවත් අපි පැය 24ක් eye contact lens දාගෙන ඉන්නේ නැහැ. ඒ වගේම තමයි eye contacts දාගෙන නිදා ගන්න යන්නේත් නැහැ. ඒකත් වැරදි පුරුද්දක්. ඒ වගේම තමයි සමහරු contact lens දාගෙන නානවා ඔස් දාන්න යන්නත් එපා. ඒකත් හොඳ නැහැ. ඒ වගේම තමයි ඇහැ පොඩි කරන්න කසන්න ඒ වගේ දේවල් යන්නත් එපා. තවත් විශේෂම කාරණයක් තමයි අපි eye contact lens දාගෙන barbecue දාන වගේ තැන් වලට අපි රස්න වදින තැන් වලට විශේෂයෙන් අපි යන්නේ නැහැ. හේතුව තමයි අපි contact lens එකක් කියලා use කරන්නේ පොඩි සිවියක්. ඉතින් මේක ගින්දරට වගේ මුහු වෙන්න බැලුනොත් අපි ඒක නිකන් උණු වෙන්න වගේ බලනවා. ඉතින් ඒක හින්දා අපේ safety ගැන හිතලා ඒ වගේ තැන් වලට යන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, ඒ වගේම තමයි තව කෙනෙක්ට බලන්න share කරන්න, වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙනවා.